හෙලෝ මෙලෝ ට්‍රවලස් අද අප ඔබලඟ එකන යන නුවරලි පැත්තට මේ ඇවිල්ල 2025 මැයි මාසේ අපි වෙසක් හොලිදේකට පලනි දවස ඇවිල්ල වටවල හිටිය ඒක වෙන්නම වීලොක් ඇතියෙන්න්න දැම් මේ වටවලින්දල උදේ අපි උදේ බ්‍රෙක් ෆස්ටාරගෙන ටික වෙලාක් රෙස්ටිකින්දලා මේ නුවරලි පැත්තර යනවා. රයිට අපි සාමාන්‍යෙන් නුවරලි ඇති ලෙස්නා ටීකාසල්ල එකසර නවත්තන ඊළඟටන්න එක සෙන් ක්ලෑසක නවත්තන ඉතිං මේසර අපි යනකොට තිබ්බේ තීකාසල්ලකට යන්න ඉතින් අපි ටිකාසල්ල පත්තට යම උඩට යනක මේකරගොල ඇවිල්ල ති කියලා හිතනවා විල්ල නැත්තන් ඇවිල්ලා නැවතිලා තේකක් පීලා යන්න කියලා ආරධන කරනවා. මේගලගේ මේ බටකෙක්සේහම මාර ගණන් වැඩි කරලා කෙලින්ම 500-600 ගානක් කරලා තින්න අපි තීගක් විතරයි ගත්ත තේරුමන්නති හින්ද කේක් කන්නති මිනිස්සනවේන අපි හිද කොළමින් කේ කනා කියල හිතර අපි තේකක් ගහලා ඇම ආය යන්න හදන්න.
නුවරෙලි තමා මේ සරය වෙසක් එක තියෙන්නේ වෙසක් සැමරුම තියෙන නුවරෙලි තින් අද අන්ඩ සහෝදර ඇතෙනවා කෙරක් තියෙනවා ඉතිං මෙහතමා නුවරෙලිය තත්ත්වය ඉතින් අපි ග්‍රන්ඩෙක් ගාවිම හැරලාන අපි කලින් සැරක විබක් කර පාටෙන්ටි වන්න තමයි මේසර අපි ස්ටේක විදිර ගත්තේ ඉතින් අපි දවස්තුනක් ඉන්න බලාපොත්වෙනවා මොත අපි සාමාන්‍යෙන් ආමති දවස් හත්තර පහ අතර පහෙන් එහා ඉද තමයි යන්න කොහ ගියත් ඇනතින් පොඩි දවස්වලට ගොඩක් ගමන් දික ගමන් යන්න ඇත්තරව දැන් ඉති අපි ආපෙන්ට යන්න කියල බත් මේක වෙල ප්‍රයිම් ලොකේෂන් එක ඇතරමකින් අපිට කන්න යන්න අපිට ඔන්න ටවුන් යන්න ඊට පස්සේ අපිට ලිපින්න අත්‍යහපති තියන්නේ ග්‍රෑන්ඩ් එකත් යහපති දෙන්නේ හරම ළඟයි පහසේ මේ ගනික අල්ලුතෙන් හදපු දනකින්ද කොලිටි කරම තියෙන ඉතින් අපි රූම්ට එක කායිසලත් දෙන්නාව කලන්න හරි අප ගෙසර තිටේ මේ රුම්මගේ මෙන්න මේ තම අපේ ත්‍රිපල් රූම් එක මෙන්න මේ දතම අපේන්න හොඳට ස්පේශස් ඉද තියෙනවා මේ පැත්තය හොඳ ලස්සන විවත් තියෙන නික මවන්ටන්ට හිංච එක ඉතිං හරිම කෝසි නොව තමයි අපිට පේන්න මෙතනදා මේ වශ්‍රෝම එක වශ්‍රෝම හොඳ තියෙනවා අපි ලංච අරංාවේ ලංචාරගෙන කාලා අපි දැන්න හස දම්සිමහත පිස්සුවක් කරනා මෙදීම තේබෙනවා තේනව ඇතරම් කොෆි කබ්බර ගමන්ගන්න අප මේ හවස්සාාවේ රයි් අපි ෆස්ටේ කියම යනවා ග්‍රෑන්් පැත්තක ඇතරම අපි සාමාන්‍යයෙන් අප්‍රේල් වල තමයි එන්න අපි අප්‍රේල් වල නුවරදිය ගිහිල තමයි ලෑන්නේ වනාට බැලුවම මේ අප්‍රේල් හරිම පිසි හැමෝම කොළඹහත ඉන්නකට බහිනා මේක ඉඩත් නෑ ඉටවස ඇතුළත් පිරිලා ටිකක් වාතයි අප්‍රේල්ල අර වසත් සැනකිරි මගොලුත් තියෙන හිද මේ අපි එකයි නයිවෙලාගති මයිවල් හරිම හොඳයි කියලා තේරෙනවා කට්ටියත් ඇදියන ඕලන්ට ඇතුල්ට ගියන් බලාගන්න පුළන්න කට්ටත් ගොඩක් අඩුයි දකට පීස් වලින්දලා කාලා එන්චෝය කල යන්නට මේ ගාඩ්න එකයි තියොගල දන්න ග්‍රෑන්් එක තියෙන ලස්සනම ගාට්න එකක් ලංකාවෙතිය
හරි අප ඇතුළට මේක වෙසක් කිට්ට හින්ද ලස්සන්ට සරසට තියෙනවා. ඉතින් මෙතන සාමාන්‍ය ප්ලේ කරන දටිකින් ප්ලේ කරන්න ගැනීම. අපි පාරණ බාය කරන්නතු මේකටම බැස්ස කවුරුත් හිටියෙත් නෑ. ඉතින් මේක අලුත් හින්දා ෂෝක් මෙතන ඇත්තරම
රයිට් මෙත්තන කට්ටිය නැතිකපට අවශ්‍යත් තියෙන සාමාන්‍යයෙන් ඩිනාවල්ට මෙතන ප්ලේ කරන ඉතින් මෙතන ප්ලේ කරන කටිය එක්කනෙත මාතන ප්ලේ කර ඉතින් මෙතන අද මියසික් නෑ හැබැ මේකමට මත්තක විද්‍යයට අපි තර්ස්ටේ නෑ තර්ස්ට අපික ෆ්‍රයිඩේ ඉතිං සැටඩ නයිටල්ට හරි සන්ඩ නයිටල්ට ඇල්ලාරි බලන්න ඕනයි
අපි පිසිකුත් ඕඩ කරා පිසිකත් කාල බලමු. ඔයාලට පේන ඇති පිසි නෑ ඉතින් හරිම කෝසි තින්න පේනවා නැතිල කට්ටිය නෑ ගොඩක් හිස් රයිට් මේ ඊළඟ දවසෙත් උදේ අපි දැන් ලෑස්ති වෙලා උදේම බ්‍රෙක්ෆාස්ට් ගන්න යන ගමන් එන්න. ඇතර මේ හෙලපෝජන් හල ඇල්ල තිපෙතින් හසාහරි ආසයකින් කන්න තියගෙන් තමයි කෑවේ මොකද ඒ අතින් පස්සේ වාලති කරන්න ඉතින් අද කෑවොත් තමයි කියල තිමින් කෑව අපි සාමාන්‍යෙන් ඉතින් අලුත් ස්පොට්ස් වාගෙන ඉතින් කාලකින් පල්ල හැතින ෆැක්ට්‍රීකට යන්න බැරවිච්චහින්ද පැත්තරම ඉතින් එක මාර දුරයි මගේම බොරුවට කාලය සහටයි කටගෙන මහන්සෙන් හැම්පනෑ බත් ගොඩක් කාලගින් මේ පල්ල හැට ෆෙක්ට කරන බරචිද ඒ පැත්තරයනා දැඟට දම්ර කරන්න මෙතැන් ඉතින් ගොඩ කට්ටියන ඉතින් බස් පිටි කියෙන ඉතින් ඇවිල්ලා ෆොටෝ අරං යනවා තේපීලත් යන ඉතින් මෙතන ෆොරින් කට්ටියට 2000 වලට එකගොලන්ගේ වෙනම ස්පෙෂල් ඒරියක් හදලා ඒරිය කන ඇතුරම ලොකු බිල්දන්න හදල එක එකගොලන්ගේ ස්පෙෂල් නිකම් T2 එකක් සහ පොඩි ස්නැක් එක 2 එකක් දෙන සිංහයක් තියෙනවා ඔය කොළපාරක පාරණක ඔන්න දැම් දැක්ක අලුත් එක ඒක තියන්න තින් හසන පුලා මේ වන පරණ ඉතින තියන ඉතින් ආයි පහත ඒක පොන ඇති එන්න මෝනතින් ඒ බීලම් බලන්න තේ ඉස්සර කොල්ටිකම තමයි ඒවයි කිසිම වෙනසක් කර මෙන මෙතනත් ඒගලන්ගේ ඒරය හදල තියන ති ගොඩක් ස්පේෂස් ලොකු කටයක් අවදරාහන පුළන් ලැවෙලකට ගලන් මේ එක්ස්පෑන්් කරල තියෙනවා හරි අපි ඊට පස්සේවා ගත්තා අලුත් තැනක් ඒකට වෙනම වීලෝකයක් කරන මේකට යන හැටි තරක් පෙන්න්නම් ඒක වීලෝක එක වෙනම මං කැල්ලි වෙල්ලා මෙන්න මේ හරියට ලිංක් කරන්න ඇතවරෝගලන්ට බලන්න පුලාන් අපි කලින් සැරත් මෙතැන්ට ගියා ඒකව පල්ලයා දැක්ක රෙස්ටරන්ට් එකට බන් මේ යන්නේ ඒගොල්ලන්ගේ උඩම තියෙන අලුත් පබ් එකට ඒක වෙනම වීලොගයක් කරලා හරි අපි දැන් ගෙදර ඇවිල්ලා කාලා නිදාගෙන දැන් මේ අද හවස
දැන් යනවා මේ සෙන්ට් ඇන්ඩ්‍රූස් එක පැත්තට. ඇන්ඩ්‍රූස් එකත් ඉතින් අපි ආවොත් අනිවාර්යයෙන්ම යන තැන. හරිම කෝසි හරිම ෂෝක් හොටල් එකක්. ඉතින් අපි මේ පැත්තට ආව දැන්. Right, cheers. ඉතින් මට ඔෆිස් එකේ වැඩ ගියොත් තිබ්බා තීරිතරයි. ඉතින් හෙට අපිත් නිවාඩු වුණාට ඕස්ට්‍රේලියාවට යන්න නැති හින්දා ඒ රිපෝට්ස් ටිකත් හරි ඉවරයක් කරාම මෙතන ඉන්න ගමන් හරි අපිට යනවා අසහවාගතර ස්පොට් එකක් කන්න තැන්න කියලා බලමු. රයිට් මම මේක මෙනු එකත් පෙන්නන්න මේ ගොඩක් ලඟ තියෙන සෙන්ට් ඇන්ඩ්‍රූස් එකට විනාඩි 5ක්වත් නැහැ. එතන පොඩ්ඩක් පොඩි තැන ඉතින් කැම නම් සුපර්බ්. ආයිසරයක් આવොත් ඇතුළට එන්න කැම කලින් ඕඩර් කරලා අරන් යනවා කියලා හිතාගන්න. හරි කූඩුවම දැන් පටන් ගන්න තියෙන්නේ ඔක්කොම ලේබල් සමහරක් වෙලා ඉතින් අපි බලාගෙන ආවා.
right මේ Monday උදේ ඉතින් අපි දොන්ඩ වෝක කැන්න කියලා එක යනවා ජීප් එක යනවා වෙන ඉස්සරහා තිබ්බ අලුත් හොටෙල් එකක අපි එතනට ගිහලා පෙන්නන්න. ඒකේ නම ඇවිල්ලා 88 නුවරඑළිය කියලා ඇල්ලේ තියෙන 88 ඇල්ල කියලා කැන්ඩි වලක් තියෙනවා 88 කැන්ඩි කියලා මම හිතන්නේ මෙන්න මේක. ඒකේ රූම්ස් ඇත්තටම ඒකේ රූම්ස් නිකන් ස්ටුඩියෝ වගේ ස්ටෝව් එකක් තියෙන ටිකක් ලොකු ලාර්ජ් රූම්ස් තියෙන්නේ මොනාරි හදාගෙන කන්න පුළුවන් ලෙවල් එකට හදලා ඒක ඉතින් වැඩි කට්ටිය නෑ ඒක ගෲප්ස් ආවම ඒගොල්ලන්ගේ හොටෙල්ස් ලොකේෂන්ස් තුනටම දානවලු එහෙමලු රන් වෙන ඉතින් ජීප් එතන දාලා තිබ්බා. ඉතින් අපි දැන් ආයෙ අරන් යනවා. රයිට් අපේ ෆේමස් දෝස කඩේට ආවම මේක තියෙන්නේ. ඉතින් අපි කලින් ඇවිල්ලා විනාඩි 45ක් විතර බලන් ඉන්නවා අරහන් උඩ පල්ලෙහා ෆුල්. ඉතින් මේ ඇරියන් පස්සේ කනයිට මෙතන කැමරා හයි. පස්සේ පොඩි වෝක් එකක් දැම්මයි ටවුන් එක වටේ. වාසනාව උරගා බලනවා සංවර්ධන වාසනාව. රයිට් අපි ආයාව ග්‍රෑන්ඩ් එක පැත්තට විජේල ගන්න හදන ජීප් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ දවස්වල පේන්නේ. යාදව කිරිය අතරම සංගීත හිටියා. ඉතින් අපි ඉතින් ගන්න කියන ඇති අපේ ළඟ එහා පැත්තේ ටේබල් එක තමයි හිටියේ. ඉතින් කට්ටිය වෙලා කතා කරනවා එක විකාරයි. රයිට් අපිත් ඒකක් බොන්න ගමන් රයිට් මේගොල්ලෝ මෙතන ප්ලේග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා. මේගොල්ලෝ ගලවගෙන ටික වෙලා කිය ඇත්තටම ඊට පස්සේ තමයි අපි ගියේ. මේ හවස අපි යන්න කලින් දැස් වෙනවා. අයිමනල් කන්නලා ඕන්නලා ටවුන් එකට ආවා. මේ ටවුන් එකේ තියෙන මෙන්න මේ ස්කූල් ස්පොට් එක බලාගන්න කැම්ප් මාරු ටිකක් සුපර් පොඩි තැන් හැබැයි සුපර්බ් කාගිල් ඉස්සරහා තිබ්බ මේක කලින් තිබ්බ
ෂොට් එකක් මම හිතන්නේ උදේ අප වෙලා ගත්ත එකක්. දැන් රෑ වෙලා ඉතින් නෝ හෙල්ලුම් වාහනවල තියා පයින්වත් යන්නද අපි වාහනය අට ලිගවීමකට දාලා ෆුට් කෝට් එක පැත්තට තමයි යන්න ප්ලෑන් එක. හසරම අරන් දුන්නානේ පචගෝනියා අලුත් ස්වැට එකක්. ඒක තමයි යන්නේ. රයිට් අපි ඩිනාරගෙන පොඩ්ඩක් එලියටාවා යන්න බෑ හිර වෙනවා. ඉතින් ටිකලාගෙන් පෙරයි ගියා. මේගොල්ලෝ නැති වෙයි තමයි එච්චර සෙනඟ. මෙන්න මෙතන තමයි අපි වාහනේ පාක් කරේ. ඉතින් ආයි යනවා හොටෙල් එකට. හරි මේ ඊළඟ දවසේ උදේ අපි ආයි ඉන්දියන් ස්පොට් එකකට ආවා. කන්න අදත් ඇවිල්ලා විනාඩි 20ක් විතර බලන් ඉන්නවා. මම හන කම්මැලි මම අරින්නේ කොච්චර කට්ටිය කියලා මට කලින් නෑ. හරි අපි ඉතින් යන්න කියලා ඉතින් අපි එහෙම ඉස්සර යනවා කියලා පැත්තට.
රයි් දැන්ට යන්න එක තියෙන්නේ ක්‍රයාසකට ඇ ක්‍රයාසකරාව ක්‍රයාසකෙන් දෙක පීර තමයි පල්හට පහින් විශේෂත් තියෙන මේක ස්පොන්සර් බයි දම්සික ඉතිංගේ සර ඇල්ලති නංගි ස්පොන්ස කරා මේ වගේ දේකට ඉතිං මීට අන්න එක දුන්න දම්සිට ඊළඟට අන්න එක නංගික තියෙන්නේ ඊළඟ ට්‍රිප් එක ඉතුරු කරනවාගෙන් පොඩ්ඩක් වේදන් කරන්න කියල් දෙන්න නැත්නම් හෙම ගොඩ ගහගෙන ඉතුරු කරගෙනම ඔක්කොම ගල්වෙන්න බලන්න සල්ද නේද රයිට් මේකත් රෙකොඩ් කන් කරන ඇති අපිට කෝල් එක හිටියම දම්සයන්ලන්න ඔන්න දම්සර බැහර ගත්තා අයිස්ටන්න එකත් කාලා අපි ගෙදර ගෑහෙන ඔකොල්ලන්ට ජයවා